ආයිබන් ඉතින් සුබ දවසක් ඔන්න තවත් peer පැල ටිකක් තියෙනවා ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ මම කප්පාදු ගන්නවා මොකද ඉති ගන්න ඕන හින්දා මෙන්න මේ විදිහට අනිවාර්යෙන්ම කප්පාදු කරගන්න මේ පොඩි පොළයක් මේකෙන් අතු ගන්න යන්නේ තියෙනවා 1 2 3යි මේ හරිය වගේ අපි කට් කරගන්නවා මෙතන මම එකරි කිල්ලක් තිබ්බේ මෙතනින් දලු දාලා නැවත ටික දෙයාපුවා මෙතනින් ආයෙ බෙදා ගන්න ඕනේ ඉතින් ඔන්න ඔය විදිහට මේ පැල ටිකම මම අයින් කර ගන්නවා මේ විදිහට දල්ලකින් දල්ලක් හදා ගන්න යන්නේ මේ පැලේ නම් චුට්ටක් පොඩි මේ පැලේ අයින් කර ගන්න පුළුවන් ඉතින් මේ කරලා හදලා තියෙන්නේ මේ එක්කම උගලන්න බලා ගන්න පුළුවන් මේ ගස් වලට ගිහිල්ලා තිනවා මේකත් මම මේ හැරින් කපා ගන්නවා මේ පැලේ තව චුට්ටක් හැදෙන්න ඕනේ පොඩ්ඩක් හැදිච්චාම අපි කපලා අයින් කරන්න පුළුවන් නැත්නම් මේ හරියක් විතර වගේ අපුවම කපා ගන්න පුළුවන් ඔය වගේ පැල කීපයක් තියෙනවා මේ පැලෙත් මම අයින් කර ගන්නවා මේ හරි දැන් හොඳට මුල් අල්ලලා හැදිලා තියෙන පැලේ ඒකින්ද ප්‍රශ්නයක් වෙන්නේ මේ තියෙන නැට්ටෙන් අනිවාර්යයෙන්ම අලුතින් එකක් වෙනවා වැඩි පැලේට උස යන්න දෙන්න එපා peer අනිවාර්යයෙන්ම කපාගෙන මේ විදිහට රිකිලි ගන්න ඕන ගොඩක් රිකිලි ගත්තොත් තමයි හරියන්නේ ඉතින් මේ පැලෙත් අයින් කරගමු එතකොට දල්ලක් ගන්න පුළුවන් මේ දලු මේ තියෙන ඇවිල්ලා ඒක ඉතුරු කරලා තමයි මම කපන්නේ මේ වට පැහැදිලිව වෙනවා මේ ඔකින් අනිවාර්යෙන් උතනින් දැල්ලා දාලා එනවා ඔය විදිහට මේ අයින් කරගන්න මෙන්න මේ පැලෙත් මේ විදිහට තියෙනවා මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා එතන අලුතෙන් හදපු ඒවා තියෙන්නේ මේවා මේ පැල කිලෝ peer මම හිත වගා කරලා තියෙන්නේ ගොඩක් මේ පැල මේ ඇපල් peer එක මම ඔයාලට අර ඉස්සලා වීඩියෝ අරන් ඇවිල්ලා තියෙන්නේ මේ මොනවද මේ කිලෝ peer වල ඉතින් මේ peer ඇවිල්ලා ඇපල් peer ගොඩක් හැදිලා නැහැ මේ දවස්වල වතුර වැඩි අනිවාර්යෙන් වතුර වැඩි හින්දා මේ ගස් විල්ල නැහැ මේවා වැඩි කාලයක් නැහැ හදලා මේ විදිහට මේ තියෙනේ ඔය යටින් කොළ ගන්න ඕන හින්දා ඉති ගන්න ඕන හින්දා අයින් කරනවා පැල තියෙන ඒවා ඉතින් හොඳයිලු නේ ඔය විදිහට මේ පොඩි peer පැලේ අනිවාර්යයෙන්ම අතු බෙදාගෙන හදාගන්න. එතකොට හරියට කප්පාදු ගහගත්තා කියන්නේ මේ උන්ට පැල ඉති අරගෙන මම අය වීඩියෝ එක අරන් එන්න මේකේ ඉති ගොඩක් හැදිලා බෙදිච්චාම ආය පාරක් කප්පාදු කරගන්න ඕනේ. ඉති වැඩි කරගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අනිවාර්යයෙන්ම page එක follow කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න.